ළමයි එන්නකො මම එක්ක ලස්සන කතාවක් අහන්න යන්න. හවස් යාමේට තෙත් පොළව සහ කඩුපොල් මල් සුවඳ හමන නිහඬ ගම්මානයක දරුවන් දෙදෙනෙක් පැණි අඹ ගසක් යට හැදී වැඩුණා. එගේ නම මීරා. ඔහුගේ නම අර්ජුන්. ඔහුන් මුලින්ම මුණ ගැසෙන විට ඔහුන්ට වයස අවුරුදු 6යි. ඒ බයිසිකලෙන් වැටුණ නිසා ඇය අඬමින් සිටියේ. ඔහු ඇයව සනසන්නේ කෙසේ දැන් නොදැන සිටි නිසා ඔහු තම අඹ ගෙඩියෙන් අඩක් ඇයට දුන්නා. ඒ ඔවුන්ගේ ආරම්භය වුණා. ඔවුන් පන්සලේ පඩිපෙළමත් එකට පාඩම් කළා. හවස් යාමේ කුඹුරවල බත් කුරන් එලවා දැමුවා. ඔවුන් පුරුල් අහස යට මනක් කල්පිත සුරංගනා රාජධානි ගොඩනගා ගත්තා. වර්ෂා පැමිණි විට ඔවුන් මඩ සහිත මාර්ග හරහා පහවන් නැමැතිව දිව ගිය අතර ලෝකයේ ඔවුන්ට පමණ සදා ඇති බව සිතමින් ඔවුන් මුළු හිත පුරාම සිනාසුණා. සෑම හවසකම ඔවුන් මීරාගේ නිවස පිටුපස අඹ ගසයට වාඩි විය. අපි කවදාවත් එකිනෙකාවත් නොහරින බවට පොරොන්දු වෙමු. මීරා වරක් පැවසුවා. ඇගේ කුඩ ඇඟිලි ඔහුගේ ඇඟිලි වටා එතී ගියා. අර්ජුන් ඇය දෙස බැරෑරුම් ලෙස බැලුවා. අවුරුදු 10ක පිරිමි ළමයෙකුට වඩා බැරෑරුම් ලෙස. මන් පොරොන්දු වෙනවා. ඔහු පිළිතුරු දුන්නා. වයස 12 දී ඔවුන්ට ආදරය තේරුනේ නැහැ. නමුත් ඔවුන් තේරුම් ගත්තා සමන් එකිනෙකාව ඔවුන් එක නිවසසේ දැනෙන බව. එක හැන්දෑවක අර්ජුන්ගේ තාත්තාට නගරේ රැකියාව ලැබුණා. ඔහු ගිය දවසේ මීරා ඔහු ඉදිරියේ හඬා වැටුනේ නැහැ. ඇය ශක්තිමත්ව හිටියා. නමුත් බස් රථයේ දූවිලි සහිත පාර දිගේ අතුරුදහන් වූ විට ඇය අඹගස වෙත හිව ගොස් එහි කඳේ රළු පොත් අල්ලාගෙන හඬා වැටුණා. ඇයව අඹගස වැරෙන් බදාගත්තා. අර්ජුන් බස් කවුළුවෙන් බලා සිටියා. ඔහුගේ කුඩා හදවත පළමු වරට දුර දැනෙන්නේ කෙසේදැයි ඉගෙන ගත්තා. ඔවුන් දරුවන්. නමුත් ඔවුන්ගේ හදවත් තුළ වචන කිව නොහැකි යමක් දැනටමත් තෝරාගෙන තිබුණා. වසරක් ගෙවී ගියා. අඹගස උඩට වැඩුණා. ඔහුනුත් එසේම උස්මහත් වුණා. නිවාඩු දිනවල පමණක් අර්ජුන් ගමට ආපසු පැමිණියා. ඔහු ආපසු වෙන සෑම අවස්ථාවකම මීරා ඒ තමන්ට විශේෂ දෙයක් නැති බව මවා පෑවා. නමුත් ඔහු පැමිණීමට පැය කිහිපයකට පෙර ඇය ඇයගේ ගේට්ටුව අසල සිටගෙන මඟ බලා සිටියා. වයසින් 16 වන විට ඔවුන්ගේ සිනහව මෘදු වුණා. ඔවුන්ගේ බැල්ම දිගු විය. ඔවුන් ආදරය ගැන කතා කළේ නැහැ. නමුත් එය ඔවුන් අතර ඇති අවකාශයන්හි ජීවත් වුණා. ඔවුන් පාසල් වර්ෂය තුල ලිපි ලිව්වා. ආදර හැඟීම් බරේව නෙවෙයි. සරල දේවල්. අද වැස්ස මට අඹ නැතුව පාළුයි. මට ඔයා මතක් වෙනවා. එක දවසක ලිපි නැවතුණා. අර්ජුන් විශ්වවිද්‍යාලයකට විදේශගත වෙලා හිටියා. ඒත් මීරා බලා සිටියා. ඒ කවදාවත් එක හයියෙන් කිව්වේ නැහැ. නමුත් සෑම උත්සවයක්ම සෑම උපන්දිනයක්ම ඒ කළ සෑම ප්‍රාර්ථනාවක්ම ඒ ලෙසම වුණා. ඔහුට නැවතෙන්න දෙන්න. වසර කිහිපයකට පසු නිහඬ සන්ධ්‍යාවක ඇයට පිටුපසින් හුරුපුරුදු හඬක් ඇසුණා. ඔයා මාව අමතක කළාද? ඇය හැරුණා. ඔහු උසයි උරහිස් පළල් වැඩිහිටි තරුණයෙක් වගේ. නමුත් ඔහුගේ ඇස් ඒවත් තවමත් අඹ ගස යට සිටි එක පිරිමි ළමයා වගේමයි. මීරා කතා කළේ නැහැ. ඇය ඔහු දෙසට ඇවිද ගොස් ඔහුගේ පපුවට තුරුළු වෙලා හැඬුවා. වසර ගණනාවක් තිස්සේ හිටපු ආශාවන් නිහඬ රළ වලින් ගලා එන්නට වුණා. මම කවදාවත් ඔයාව අමතක කළේ නැහැ. ඔහු ඇගේ කොණ්ඩේට රහසින් කීවා. ඒ රාත්‍රියේ එම පැරණි අඹ ගස යට අර්ජුන් අවසානයේ කුඩා කල සිටම ඔහුගේ සිත තුළ ජීවත් වූ දේ මීරාට පැවසුවා. ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගන්නටත් කලින් මම වට ආදරය කළා. මීරා කඳුළු අතරින් සිනාසුණා. මමත් එහෙම කළා අර්ජුන්. දින සති මාස අවුරුදු ගෙවී ගියා. වැඩිහිටියත් ලෙස ඔවුන්ගේ ආදරයත් ඒ සමගම වෙනස් වුණා. ඒ තවදුරටත් මවක්ගත් සුරංගනා ලෝකයේවත් මකරුන් සහ බයිසිකල්වත් නොවුණා. ඒ අලුයම සහ වගකීම් වුණා. ඒ තර්ක සහ සමාව අයදීමට බවට පත් වුණා. දුෂ්කර දිනවල ඔවුන් අත්අල්ලගෙන සිටියා. ඔවුන් ප්‍රතිරෝධයට මුහුණ දුන්නා. දුර ගමන් වලට නැවත උත්සාහ කළා. වෘත්තීන් කැපකිරීම ඉල්ලා සිටියා. නමුත් මෙවර ඔවුන් එකිනෙකා හයියෙන් තෝරගත්තා. අර්ජුන් වරක් ඇයට මෙසේ පැවසුවා. අපි ළමාවියේ දුරින් බේරුණා නම් අපිට ඕනම දෙයකින් බේරෙන්න පුළුවන්. ඔවුන් අඹගස යට විවාහ වුණා. අවුරුදු 10 දී ඔවුන්ගේ පොරොන්දුව ඇසු එකම ගස. වසර ගණනාවකට පසු ඔවුන්ගේ කුඩා දියණිය මීරා වරක් කළ ආකාරයටම සිනාසෙමින් ඒ වටා රවුම් ගැසුවා. එක හැන්දෑවක අහස රන්වන් පැහැයට හැරෙන විට මීරා අර්ජුන්ගේ උරහිස මත හිත තබා ගත්තා.
අපි මෙහෙම හමුවුන එක අපේ දෛවී කියලා හිතනවාද? එල් මෘදු ලෙස ඇසුවා. අර්ජුන් සිනාසුණා. නැහැ. ඔවුන් මෘදු ලෙස පැවසුවා. අපි අපිව තෝරගත්තා. ඔවුන්ට පරිපූර්ණ ජීවිතයක් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට සැබෑ ජීවිතයක් තිබුණා. සමහර රාත්‍රීන් වල රෑබෝ විට නිවස නිහඬව සිටියේදී ඔවුන් එලිමහනේ වාඩි වෙලා පුංචි ළමයින් දෙදෙනෙකු අඹගෙඩිය බාගෙට බෙදාගත් ආකාරය සිහිපත් කළා. පොරොන්දුව කිසිදා කඩ වී තිබුණේ නැහැ. දුර කිසිදා දිනුවේ නැහැ. ආදරය වර්ධනය වී තිබුණ අහිංසක ලෙන්ගතුකමින් සදහටම. අඹගස යට සුළඟ එහි කොළ හරහා මෘදු ලෙස ගමන් කරන විට ඔවුන්ගේ කතාව දිගටම පැවතුණා. ඒත් සුරංගනා කතාවක් ලෙසම නොවේ. නමුත් ජීවිතයක් ලෙස ආදරයේ සතුට පිරුණු එක නිවහනක් වගේ. ඉතින් ළමයි කතාව නම් ඔච්චරයි. ඔයාලට දැනුණු දෙයක් කමෙන්ට් එකක් කරන් යන්න. ඔයාලා මට දාන ලයික් කමෙන්ට් වලට ගොඩාක් ස්තුතියි. මම අදට ගිහින් එන්නම්. බයි.